ඔන්න අදත් අපි අලුත් දෙයක් ඔබට කියන්න මහන්සි වෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මෙන්න ඔබට පේනවා ඇති කුරුඳු ඉඩමක කුරුඳු කප්පාදුවෙන් පස්සේ කුරුඳු ගහ අඩි 5ට කොට කරලා අගස් ටික සහ ඒ ගහේ අගස් ටික නැත්නම් අපි කියනවා ගහේ කරටිය කියලා. ගහේ කරටිය සහ කඳන් අපි කියනවා මෙන්න මේ කොටසට ගහේ මෙන්න මේ කොටස කඳ කොටස. මේක තමයි කුරුඳු ගහේ කඳ. අපි කියනවා මෙන්න මේකේ අල්ලි සහිත කඳ. මෙන්න මේ ගහේ මේක තමයි අල්ලිය. මේ අපි මේ කොටසක් මෙන්න මෙතන ඉඳලා මේ කොටසක් අල්ලියක්, මෙතන ඉඳලා මේ කොටස තවත් අල්ලියක්, මේ කොටස ඉඳලා මෙන්න මේ කොටසට තවත් අල්ලියක්. මේ අල්ලිය කියන කොටස හැම වෙලාවකම ගහේ මුල් කඳට තමයි හිමිකම් ලබන්නේ. හිමිකම අල්ලියක හිමිකම තියෙන්නේ ගහක මුල කොටසට. ඉතින් ඒක කියනවා අපි කුරුඳු කර්මාන්තයේ භාවිතයේදී විවාහාරය අපි කරන්නේ අල්ලි කෑල්ල, එහෙම නැත්නම් කුරුඳු කඳන් කෑල්ල. මේක තමයි අපේ විවාහාරික භාෂාවේ කඳ කියලා කියන්නේ කුරුඳු ගහේ. මෙන්න මේ කොටස තමයි කුරුඳු ගහක කරටිය. මේක අග කොටස. මේකෙත් අපි අල්ලි කෑලි කීපයක් තියෙන ඒවා තියෙනවා. සමහර ඒ වගේ අල්ලි නැති ඒවා තියෙනවා. සමහර ඒවායි පොඩි වලට විතරක් අපි ලෙලි කෑල්ල ගලවන්න බැරි පොඩි ගන්න කොටසට විතරක් හැදෙන කරටිත් තියෙනවා. ඉතින් කුරුඳු මිටියක් කිලෝ 45ක 50ක මිටියක් අපේ මේ වැඩ කරන ඔපරේටර් මහතුරු බඳිනවා. ඒගොල්ලන්ගේ කැපැසිටියට අනුව උස්ස ගන්න පුළුවන්. මට නම් මේක හැරෙන්නවත් බෑ. අපිට කිලෝ 20කට 25කට වඩා උස්සන්න බෑ. මේක උස්සලා කරට ගත්තත් අපිට මේකේ ඔබට පේනවා ඇති මෙන්න මේ කොච්චර දුරකට ඔන්න පහළ පේන කුඹුරු යායට යනකම් මේ ඉඩම තියෙනවා. ඉතින් ඔච්චර දුරකට මේ ඉඩමේ නම් ඉඩමේ මැදට ඉඩම් වාහනයක් එන්න පුළුවන්. එතකොට එතෙන්ට යනකම් අපි මේක කරේ ගෙනියන්න ඕනේ. මේක විශාල කාර්යයක්. ඔබට පේනවා ඇති මෙන්න මේ මිටිය කොච්චර ලස්සනට ඒක එකතු කරලා මිටිය බඳිනවද කියලා. මෙන්න මේ ආකාරයට තමයි මිටිය බඳින්නේ. මිටියේ මැදට තියෙන ගහේ කරටි ටික සහ අගිස් ටික. එතකොට ඒකේ වටේට තියලා තියෙන්නේ අපි විවාහාරික භාවිතය කරන කුරුඳු කඳන් ටික. කඳන් ටික වටේට අගිස් ටික මැදට අපි එහෙම කුරුඳු මිටිය බඳින හේතුවක් තියෙනවා. කුරුඳු මිටියක කඳන් ටික ඍජු කෙලින් තියෙන කඳන් ටිකක් ඒ ටික වටේට තියලා අගිස් තියෙන කොටයි. ගහේ කරටිය බොහෝ වෙලාවට කොට කඳට වඩා ගොඩක් කොටයි. ඉතින් අඩි අර කඳ අඩි 5යි 5මාරයි 6යි අතර. එතකොට අගිස් කෑල්ලක් අඩි 2 අඩි 1මාරේ ඉඳලා අඩියේ ඉඳලා ඉහළට තියෙනවා. ඉතින් ඒක මිටිය බැන්දට පස්සේ වැටෙන්න බෑ බිමට. වටේ කවර් වෙලා තියෙන්න ඕනේ. මේක තමයි කුරුඳු මිටියක් කුරුන්දකින් පහසුවෙන්ම මේ ගස් අස්සෙන් පල්ලෙහාට එහෙම නැත්නම් කඳු මුදුනට එහෙම නැත්නම් තැනිතලාව මත්තෙන් තමන්ගේ වාහන ඒ කියන්නේ ගෙනියන ප්‍රවාහනය කරන වාහනයට ගෙනියන්න ඕන දුර දක්වා කරේ තියාගෙන යන්න පුළුවන් සීමාවට මේ ආකාරයට තමයි අපි කුරුඳු මිටියක් බැඳිය යුත්තේ. ඉතින් අපිට ඉඩම් ලබා දෙන අපිට කුරුඳු ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඉඩම් හිමියන්ට මේක මං හිතනවා ඉතාමත් වටිනවා ඇතයි කියලා. මේ ආකාරයට තමයි කුරුඳු මිටියක් බැඳෙන්න ඕනේ. එහෙම බැඳුනොත් තමයි අපිට පහසුවෙන් සීතාගාරවලට සහ ටැංකි වලට ඒවා අසුරන්න පුළුවන්. එහෙම ඇසිරීම කරන්න නම් ඒවා ක්‍රමවත් විදියට මිටිය බැඳෙන්න ඕනේ. ඉතින් අපිට කුරුඳු ගෙනත් දෙන්න ඉස්සරහට බලාපොරොත්තුවෙන් ඉන්න ඉඩම් හිමියා නැත්නම් ඔපරේටර් මහතුරු මෙන්න මේ විදියට තමයි කුරුඳු මිටියක් බැඳිය යුත්තේ. මේ මිටිය මේ විදියට බැඳහම මේ මිටිය නම් කිලෝ 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කිලෝ 50ක මිටියක් තමයි මේ බැඳලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් කිලෝ 30ක විතර මිටියක් ඉඩම්මකින් පහසුවෙන් හසුරවන්න පුළුවන් වෙන්නේ කිලෝ 30ක විතර මිටියක්. එතකොට මේ කිලෝ 30ක මිටිය බැඳිද්දී මෙන්න මේ විදියට ක්‍රමවත් මැදට අගිස් ටික යොදලා
කුරුඳු මිටිය බැඳිය යුතු. ඒක තමයි කුරුඳු බැඳීමේ කලාව.